අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ පීට්සා එකක් හදාගන්න හැටි. මේකට පිටි ග්‍රෑම් 250කුයි සීනි ලුණු වතුර දාලා පිටි මෝලියක් හදලා විනාඩි 30ක් පිපෙන්න තියන්න ඕනේ. එහෙම තියලා හදාගත්ත රොටියක් තමයි මේ අරන් තියෙන්නේ. ඊට පස්සේ රොටිය උඩට අපි දාගන්න ඕනේ තක්කාලි සෝස්. හරි චිලි සෝස් හරි කමන්නේ. කැමති දෙයක් දාගන්න පුළුවන්. දාගෙන මේව තවර ගන්න සෝස් එක තවර ගන්න. මේ සෝස් එක නෙවෙයි මේ සෝස් එක තවර ගන්න. ඊට පස්සේ ලුණු තක්කාලි ඔයගලන්ට කැමති දෙයක් මේ කුඩින් දාගන්න පුළුවන්. මේ සොසේජස් වගේ දේවල් එළවලු කැමති දෙයක් දාගන්න පුළුවන්. අපි දැන් දාලා තියෙන්නේ තක්කාලි ලුණුයි මාළු මිරිසුයි. ඊට පස්සේ මේ වගේ දාගෙන ලස්සනට හදාගන්න. මේක උඩට ඊට පස්සේ අපි දාගන්න ඕනේ චීස්. මොසරෙල්ලා චීස් වගේ දානවා නම් හොඳයි. දාගෙන මේක තියන්න ඕනේ එයා ෆ්‍රයර් එකේ තියන්න ඕනේ මේක 160 විනාඩි 10ක් තියාගන්න ඕනේ. එහෙම තියලා හදාගත්ත පීට්සා එක තමයි මේ තියෙන්නේ. රසට තියෙනවා. ඔයගොල්ලෝ හදලා බලන්න. බලලා කොහොමද රසයිද කියලා බලලා කමෙන්ට් එකක් දාන්න.